හොඳයි අද chart analysis වීඩියෝ එකකට තමයි අරගෙන එන්නේ. ඉතින් අපි Bitcoin chart එක තමයි analyze කරන්නේ. ඉතින් ඔයාලට අද බලා ගන්න පුළුවන් market එක අද ඇවිල්ලා ජූනි මාසේ 9 වෙනිදා 63341 තමයි market එක තියෙන්නේ. ඉතින් අපි බලමු Bitcoin market එක කොහොමද ඉදිරි දවස් කීපෙදී හැසිරෙන්නේ කියලා. දැන් මේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඉන්නේ BTC USDT 1 hour chart එක. ඉතින් මේ chart එක බලපු කෙනෙක්ට පේනවා මේක channel එකක් දිගේ market එකක් යන බවක් පේනවා. ඒක ඕගොල්ලන්ට මේ විදිහට මම ඇදලා වෙන්නොත් එහෙම මෙන්න මේ විදිහට channel එක දිගේ market එක ගිහිල්ලා තිනවා. ඉතින් යම් කිසි කෙනෙක් අහනවා මගෙන් මේ දැන් මේ channel එකේ මේ wick ගන්නෙත් කියලා. මේ channel එකේ මේ හැදෙන wick තියෙනවනේ. මෙන්න මේවා සාමාන්‍යයෙන් අපි ගන්නෙ නැහැ channel එකක් අඳිද්දි. මොකද ඒකට හේතුව තමයි මෙතනදී දැන් මේ ගොඩක් වෙලාවට retail tradersලා පැනික් වෙනවා. හරිද? මේ වගේ මාකට් එකක් මේ විදිහට සපෝට් එකක් රෙසිස්ටන්ට් එකක් බ්‍රේක් කරගෙන යනකොට පැනික් වෙනවා රිටේල් ට්‍රේඩර්ස්ලා. එතකොට එයාලා ට්‍රේඩ් දානවා මෙතන. හරිද? ඒ දාන ට්‍රේඩ් ලික්විඩිටි මෙතන හන් කරලා මාකට් එක පල්ලෙහාට එනවා. ඉතින් ඒ වගේ වෙලාවක තමයි මේ වගේ ලොකු වික් හදලා මාකට් එක රිවර්ස් වෙන්න බලන්නේ. ඒ හින්දා ඒක ලොකුවට බලන්න අවශ්‍ය නැහැ. ඉතින් මාකට් එකක් අපිට පේනවා මේ අපි බලන්න ඕනේ කැන්ඩල් එක ක්ලෝස් වෙච්ච තැනනේ තමයි අපි ගන්න සාමාන්‍යයෙන්. හරිද? එතකොට සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් එක උනත් ගන්නෙ. ඉතින් මෙතන උනත් මාකට් එක ක්ලෝස් වෙච්ච තැනට තමයි ගන්න ඕන. ඔතන තමයි මාකට් එක ක්ලෝස් වෙච්ච තැන. දැන් මෙතනදී ඔයගලන්ට පේනවා මේ විග් එකට නෙමෙයි ගන්න මාකට් එක ක්ලෝස් වෙච්ච තැන. හරි. අපි යනවා නැවත මාකට් එකට. දැන් එතකොට දැන් ඔයගලන්ට පේනවා මෙන්න මේ විදිහට 1 hour candle chart එකේ channel එකක් දිගේ up trend එකක් තමයි දැනට continue වීගෙන යන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් up trend එකක් යන්නේ. මෙතන හොඳ ඩයිවර්ජන්ස් එකක් හැදලා තියෙනවා. ඉතින් ඒකත් ඔයගලන්ට මම පෙන්නනවා. ඩයිවර්ජන්ස් කියන්නේ මම කෝස් එකක්, ඒ කියන්නේ ඩයිවර්ජන්ස් කියන්නේ මම දෙවෙනි පාර්ට් එකෙන් කතා කරා අපේ ඇනලයිසින් chart analysis කෝස් එකේ. ඉතින් ඒ වීඩියෝ එක බලන්න පුළුවන් අපේ Facebook එකේ දාලා තිනවා. අමිල බ්‍රෝ YouTube channel එකෙත් ඒ වීඩියෝ එක දාලා තිනවා. ඩයිවර්ජන්ස් chart analysis අමිල බ්‍රෝ කියලා සර්ච් කරන්න. එතකොට ඒ වීඩියෝ එක ඔයාලට බලන්න පුළුවන්. දැන් මෙතන හැදලා තියෙන ඩයිවර්ජන්ස් එක අපිට බලන්න පුළුවන් බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් තමයි හැදලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මාකට් එකේ මේ වගේ අප් ට්‍රෙන්ඩ් එකක්. ඒ වගේම තමයි RSI එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඉඳලා ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තමයි වෙලා තියෙන්නේ. හරිද? දෙපැත්තට තියෙන්නේ. පැති දෙකකට තියෙන්නේ. එතකොට මෙතන බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් හැදලා තිනවා. ඉතින් ඒ වගේ මාකට් එක ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඉඳලා මේ උඩට යනවා මාකට් එක. හරි. දැන් මේ 1 hour candle chart එකේ අපිට ගන්න පුළුවන් ඔන්න ඔය සිනාරියෝ එක. තව එකක් තියෙනවා. ඉතින් මෙතනදී අපි දාලා බැලුවොත් එහෙම Fibonacci tool එක. දැන් මේ Fibonacci tool එක අපි මෙතන දාලා බලද්දි මෙතන තියෙන lower high එකේ ඉඳලා මෙතන තියෙන lower low එකට අපි දාලා බැලුවොත් එහෙම ඔයාලට බලන්න පුළුවන් දැන් මාකට් එක මේ 0.2 3යි 6 කියන ලෙවල් එකේ මෙන්න මේ ලෙවල් එකෙන් උඩට ඇවිල්ලා තියෙනවා මාකට් එක. හරි. දැන් මේ channel එක අයින් කරගන්නම්. ඔයගලන්ට ක්ලියර් මේක පේන්න ඕන නේද? ඒ වගේම තමයි මේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ 0.2 3යි 6 කියන channel එකේ pull back එකකුත් තරම් දෙනවා මාකට් එකේ. මෙන්න මෙතන pull back එකකුත් තරම් දෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. හරිද? දැන් මේ මාකට් එක බොහෝ දුරට මෙන්න මේ වගේ දෙයක් තමයි වෙන්න පුළුවන්. මොකද මෙතන මේ අපිට බලන්න පුළුවන් මෙතන Fibonacci tool එකක් තියෙනවා. හරි. එතකොට මාකට් එකේ මෙන්න මේ වගේ අවස්ථාවකුත් වෙන්න පුළුවන්. මාකට් එක ටිකක් drop වෙලා මේ විදිහට up වීගෙන මාකට් එක යන්න පුළුවන්. හරි. ඔන්න ඔය විදිහට මාකට් එක යන්න පුළුවන්. ඉතින් Fibonacci tool එක දාලා බැලුවාම Fibonacci tool එකේ golden pocket area එක අපි ගත්තොත් මෙන්න මේ area එක. එතකොට අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ Fibonacci tool එකේ මෙන්න මෙතන තියෙන 69150 ඒක 68000 69000 අතර තමයි තියෙන්නේ මාකට් එක. හරිද? 69000 68000 අතර තමයි මාකට් එක තියෙන්නේ. Fibonacci tool එක අපි පාවිච්චි කරනකොට. එතකොට මේක ඇවිල්ලා අපිට දැන් මෙතන confirmation කීපයක් තියෙනවා. හරිද? දැන් මෙතන පළවෙනි confirmation එක තමයි හොඳ channel එකක් දිගේ මාකට් එක එනවා. දෙවෙනි එක තමයි එතන divergence එකක් අපි දැක්ක හැදිලා තියෙනවා. හරිද? එතකොට තුන්වෙනි එක තමයි අපිට පේනවා Fibonacci tool එකේ golden pocket එක මෙතන තියෙන්නේ. එතකොට golden pocket එක හරියේ ඔයාලට බලා ගන්න පුළුවන් fair value gap එකක් තියෙනවා. මේක ලොකු fair value gap එකක්. පොඩි gap එකක් නෙමෙයි. එසේ මෙසේ fair value gap එකක් නෙමෙයි. හරිද? ලොකු fair value gap එකක් මෙතන තියෙනවා. ලොකු FVG එකක් තියෙන්නේ. එතකොට ඒක අපිට තවත් confirm කරගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ market එක දැන් 59000 drop වුණානේ. drop වෙලා දැන් තියෙන market එක 63000 අද දවසේදී 64000 touch කරා. එතකොට මේ මාකට් එක 68000ට එන්න පුළුවන්. එහෙම නැත්නම් 69000ට එන්න පුළුවන් කියන්න මේක හොඳ කන්ෆර්මේෂන් එකක්. හැබැයි හොඳට මතක තියාගන්න යම් කිසි කෙනෙක් මේක තේරුම් ගන්න පුළුවන් එක පාටම 63000 ඉඳලා මාකට් එක 69000ට එයිද කියලා නෑ. එහෙම වෙන්නේ නෑ. හරිද? දැන් මේ ඇඳලා තියෙන විදිහකින් උනත් ඔයාලට පේනවා. දැන් 63000 ඉඳලා මේක එක පාටම මේ 62000ට විතර ඩ්‍රොප් වෙනවා. හරිද? ආයි මේක යනවා සාමාන්‍යයෙන් 64000ට 65000ට වගේ. එහෙම ගිහලා 63000ට විතර ඩ්‍රොප් වෙනවා. ඔන්න ඔය අප් ඩවුන් වේ තමයි යන්නේ මාකට් එක. හරිද? ඒතර මේ විදිහට මාකට් එක මේ 67000 68000ට රීච් කරන්න පුළුවන්.
ඉදිරි දවස් කීපය තුලදී. හරිද? නැත්නම් ඉදිරි සතියේ සති දෙකේදී මේක වෙන්න පුළුවන්. මේක මම පොඩ්ඩක් දාගන්නවා දැන් 1 week වගේ channel chart එකකට. 1 week වගේ channel chart එකකට දාලා බැලුවොත් එහෙම මම මේ ටික රිමූව් කරගන්නම් හදපු drawings ටික. දැන් මෙතනදී ඔයගලන්ට බලා ගන්න පුළුවන් මම අර කියපු fair value gap එක. එතකොට මේ fair value gap එක ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ සීමාව ගත්තත් මාකට් එක හරි මැදට සාමාන්‍යයෙන් ආවත් මෙතන 68000 කියන level එක තමයි තියෙන්නේ. හරිද? දැන් මෙන්න මේ විදිහට ගත්තොත් මෙතන 68000 කියන level එකට තමයි තියෙන්නේ මාකට් එක. හරිද? මේ මැදට ආවොත් මාකට් එක 68000 මෙතන තියෙන්නේ. මේ yellow line එක. එතකොට මේ 68000 කියන ටාගට් එකට මාකට් එක එන්න පුළුවන් කියන එකට තවත් කන්ෆර්මේෂන් එකක් තමයි ඔයාලා පොඩ්ඩක් රිසර්ච් කරලා බලන්න 1 week වගේ channel chart එකක් BTC USDT වලට දාලා. එතකොට මේ 1 week වල හොඳ ස්ට්‍රෝං එකක් තියෙනවා මේ FVG ස්ට්‍රැටජි එකට. හරිද? එහෙම නැත්නම් fair value gap ස්ට්‍රැටජි එකට. දැන් මම ඒකට එක්සැම්පල් කීපයක් දෙන්නම්. දැන් මාකට් එක 125000ට කියන්නේ මේ තමයි all time high එක. දැන් මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඉන්නේ Bitcoin වල all time high එක. දැන් මේ all time high එකේ ඉඳලා අපි ගත්තොත් එහෙම මාකට් එකේ තියෙන fair value gap ටික අපි මාක් කරගත්තොත් එහෙම දැන් මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් fair value gap එකක් තිබ්බා. හරිද? දැන් මෙතන මේ තියෙන fair value gap එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එකේ ඒක රීච් කරලා තියෙනවා. හරිද? හරි. ඊට පස්සේ දෙවනියට ලොකුම fair value gap එකක් තිබ්බේ මෙන්න මෙතන තමයි මාකට් එකේ 1 week candle chart එකේ. ඉතින් එතනදිත් ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එක හරියටම FVG එකට රීච් කරලා තියෙනවා මාකට් එක. එතකොට දැන් ඉන්නේ අපි අවසාන හරිය. ඒ කියන්නේ මෙන්න මෙතන. හරිද? මම මේක පොඩ්ඩක් වෙනම කලයකින් දාගන්නම්. මේක සමහරනේ කහ පාට වගේ දාගන්න. දැන් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ මං කියන fair value gap එක මෙතන තියෙනවා. හරිද? එතකොට මෙතනදී ගොඩක් වෙලාවට එන්න පුළුවන් දෙයක් තමයි මාකට් එක දැන් තියෙන්නේ මම ඔයගලන්ට 68000 67000 තියෙන. දැන් මම ඔයගලන්ට මෙන්න මෙහෙම පෙන්නන්නම්. එතකොට ඔයාලට ඒක පැහැදිලි බලා ගන්න පුළුවන්. දැන් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් ඔන්න සිනාරියල් එක. දැන් මෙතන 68000 කියන level එකට මාකට් එක එන්න පුළුවන්. හරි. එතකොට මේක ඊට පස්සේ මොකක්ද වෙන්න පුළුවන්? දැන් සමහරක් කෙනෙක්ට හිතෙන්න පුළුවන් හරි 68000ට මාකට් එක එනවා. 68000ට මාකට් එක ඇවිල්ලා ඊට පස්සේ වෙන්න පුළුවන් දේ මොකක්ද කියන එක. 68000ට මාකට් එක ඇවිල්ලා මෙන්න මෙහෙම දෙයක් වුණොත් හරිද? ගොඩක් වෙලාවට දැන් මෙතන තියෙන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් නේ. දැන් අපි ගත්තොත් එහෙම all time high එකෙන් පස්සේ දැන් 2025 ඔක්තෝබර් මාසෙන් පස්සේ දිගටම මේක bearish pattern එකකට තමයි මේ විදිහට පල්ලෙහාට මාකට් එක කන්ටිනියු වෙලා ඇවිල්ලා තියෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් price level ටික මම ඔයාලට පෙන්නවා. එතකොට දැන් මෙතන තියෙන දෙයක් තමයි මේ ඩවුන් ට්‍රෙන්ඩ් එක දිගටම කන්ටිනියු වෙනවා කියන එකට ප්‍රධාන සාධකයක් තමයි මෙන්න මෙතන තියෙන මේ fair value gap එකේ ටච් වෙලා හරිද? එතනින් full back එකක් කරා මාකට් එක පල්ලෙහාට එන එක. මම මීට කලිනුත් පෝස්ට් එකක් දාලා කිව්වා, ඒ වගේම වීඩියෝ එකක් දාලා කිව්වා මාකට් එක 49000ට 48000ට එන්න පුළුවන් කියන කාරණේ. හරිද? ඉතින් එතනට එන්න පුළුවන් කියන කාරණේ ප්‍රධාන සාධකයක් ඉන්නේ මෙතන මේක secret trend line එකක්. හරි? මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක. එතකොට මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එකේ හරි මාකට් එක මෙන්න මෙතනට රීච් කරන්න පුළුවන්. හරි ඒ කියන්නේ මාකට් එක දැන් මෙතන තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මේකේ fair value gap එකට මාකට් එක ඇවිල්ලා. ඒ කියන්නේ 68000ට මාකට් එක ඇවිල්ලා හරිද? මාකට් එක නැවත මේ තියෙන මෙතන තියෙන මේ සපෝට් එක බ්‍රේක් කළා. මෙන්න මෙතන සපෝට් එකක් තියෙනවානේ. මෙන්න මේ සපෝට් එක බ්‍රේක් කළා මාකට් එක ඊට පස්සේ 48000ට 49000ට එන්න පුළුවන්. ඉතින් මේකත් මම අර කලින් කියපු සිද්ධියම තමයි එකපාරට මේ 48000ට 49000 එන්නේ නැහැ. මේක වෙන්න සමහරක් විට මාස එකමාරක් එහෙම නැත්නම් මාස දෙකක් වගේ කාලයක් යන්න පුළුවන්. එතකොට මේක අපිට ඉදිරියේදී බලා ගන්න පුළුවන් 49000ට 48000ට ඩ්‍රොප් වෙනවා. ඉතින් මේක තව දවස් දෙක තුනකින් වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් කියන්න පුළුවන් මේ වීඩියෝ එක බලලා දවස් දෙක තුනක් ගියාට පස්සේ දැන් මාකට් එක අප් වෙනවා කියලා. එහෙම වෙන්නේ මම අර මුලින්ම කියපු දේ තමයි මාකට් එකක් යන විදිහක් තියෙනවා. 6 සදනවා 6 ලෝ සදනවා. ඉතින් ওই විදිහට හදලා තමයි මාකට් එකක් යන්නේ. එහෙම නැත්නම් lower high හදනවා lower low හදනවා. ඉතින් lower low එක හදලා ඊට පස්සේ lower high එක හදද්දි previous low එක break කරනවා. හරි එහෙම තමයි lower low lower high හදන්නේ. හරි දැන් ඕක තමයි Bitcoin වලට වෙන්න පුළුවන් සිනාරියෝ එක. මම සාරාංශයක් විදිහට කියන්නම්. දැන් මාකට් එකේ තියෙන 63284. ඊට පස්සේ මේ මාකට් එක මේ විදිහට අප් ට්‍රෙන්ඩ් එකකින් රීච් කරනවා. රීච් කරලා ඉවරලා මාකට් එක යනවා 68000 කියන ලෙවල් එකට. 68000 කියන ලෙවල් එකට මාකට් එක ගිහිල්ලා නැවත මාකට් එක ඉදිරි සති කිහිපය තුළදී එහෙම නැත්නම් ඉදිරි මාස කිහිපය තුළදී මේ දැනට තියෙන සපෝට් එකත් බ්‍රේක් කරනවා. ඒ කියන්නේ 59000 බ්‍රේක් කරනවා. බ්‍රේක් කරලා ඉවර වෙලා මාකට් එක යන්න පුළුවන් 49000 ගන්නට. ඊට පස්සේ මොකක්ද වෙන්නේ කියලා ඉදිරි වීඩියෝ එකකින් කතා කරන්න. මොකද මෙතන අපිට මේ අංජනංගිලි බලනවා වගේ එහෙම කියන්න බෑ. දැන් මෙතනදී ගොඩක් වෙලාට
පාඩක් බලන්නේ කන්ෆර්මේෂන් අරගෙන. දැන් මේ බලපු කන්ෆර්මේෂන් ටික තමයි මම මෙතනදී පැහැදිලිවම RSI ඉන්ඩිකේටර් එකත් බැලුවා. ඔයාලට බලන්න පුළුවන් මෙතන RSI ඉන්ඩිකේටර් එකත් මෙතන lower band එකේ දැන් ටච් වෙලා ඔයාලට පේනවා පොඩ්ඩක් උඩට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක එක කන්ෆර්මේෂන් එකක්. දෙවෙනි කන්ෆර්මේෂන් එක තමයි හොඳ channel එකක තමයි මාකට් එක යන්නේ up trend channel එකක. තුන්වෙනි එක තමයි අපිට divergence එකක් බලා ගන්න පුළුවන්. bullish divergence එකක් අපිට එතන බලා ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ අපි 1 week 1 hour වගේ candle chart දාලා බලද්දී fair value gaps අපිට හම්බුණා. ඊට පස්සේ Fibonacci tool එක. එතන කන්ෆර්මේෂන් පහක් තියෙනවා. හරිද? මෙන්න මේ කන්ෆර්මේෂන් පහ බලලා තමයි මම ඇත්තටම මේක කිව්වේ. එහෙම නැතුව මට තියෙන මේ එක්ස්පීරියන්ස් එකවත් එහෙම දෙයක් නිසා නෙමෙයි. හරිද? මාකට් එකේ කැන්ඩල්ස් දිහා බලලා මට කියන්න පුළුවන්. එහෙම එකක් නෙමෙයි. කන්ෆර්මේෂන් දිහා බලලා තමයි අපි මේ හැම දෙයක්ම වාට කියන්නේ. එතකොට මේ කන්ෆර්මේෂන් මෙහෙම ගත්තට සමහරක් විට මේක වරදින්නත් පුළුවන්. ඉතින් ඒකත් ඔළුවේ තියාගන්න ඕනේ. මොකද 100% අපිට මේක කියන්න බෑ මේ තැනට මාකට් එක එනවා කියලා. නමුත් මේ කන්ෆර්මේෂන් එක දිහා බලනකොට මාකට් එක මේ විදිහට තමයි හැසිරෙන්න තියෙන්නේ. chart analyzing විදිහට. එහෙම නැත්නම් අපි කියනවා SMC chart analyzing කියලා. ඉතින් එන්නේ මේ විදිහට මාකට් එක යන්නේ මේ විදිහට තමයි. ඉතින් වාගේ අදහසත් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් දාන්න පුළුවන්. තව කෙනෙකුට මේකට හාත්පසින් වෙනස් අදහසක් තියෙන්න පුළුවන්. තව කන්ෆර්මේෂන් හොයාගත්ත අය ඉන්න පුළුවන්. ඉතින් යාළුවට පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඉතින් ඉදිරියේදීත් අපි chart analysis වීඩියෝ එකත් එක්ක හමු වෙමු. සුබ දවසක්.